වරදින් නැතුව මේ වගේ ආකට් එකක් ගෙදරදීම කරගමුද? එයා එක කට් කරගන්න ඕනේ මේ ටික. අද මම චූටි එයා කට් එකක් කරගන්න යන්නේ. මිඩල් පාර්ට් එක මම ෂර්ට් එක බ්ලැක් කළා මගේ. වෙඩින් එක නිසා මගේ බෑන්ඩ්ස් කට් කරේ නැහැනේ. මෙතන තිබ්බේ මෙතනටම වැවිලා. අරනම් ගොඩක් කොටට කට් කරන්නේ නැහැ. කොටසක් අරගෙන ඒක පාර්ට්ස් දෙකකට වෙන් කරගන්නවා. දෙනුත් අරගන්න ඕනේ. අනේ චුට්ටක් වැඩි මෙන්න මෙතනින් ෂෝට්ම කරන්න ඕන මෙන්න මේ පාර්ට් එක. එතකොට මෙතන ඉඳලා තමයි අපේ බෑන්ඩ්ස් මේම දෙපැත්තට ඇන්ගල් එකක් විදියට අපි කපා ගන්න ඕන. අපි ලිප් එක ගාවට වගේ කට් කරනවා මේ ටික. හරි. කෝ කට් එකක් දෙන්නේ නැහැ. හරිම චූටියට කොන චුට්ටක් කව වෙන විදිය තමයි කට් එක දෙන්නේ. මේ ඇන්ගල් එකට කපනවා. ඔයාලට පේන්නේ නැති එන්න මේ ඇන්ගල් එකට තමයි කපන්නේ. කොටසම ගන්නේ නැහැ. මට ඒ ටික පිටිපස්සට වවා ගන්න ඕනේ. මං එතනින් චුට්ටම මේ අරින් වගේ ගන්නවා. අපි කලින් කපාගත්තු අන්තිම ලේකේ ඉඳලා පහලට ඇන්ගල් එකක් විදියට කපන්න තමයි තියෙන්නේ. මේ පැත්ත තමයි අමාරුම. මොකද මම මේ පැත්ත කපන්න උරු නැහැ. හරිද? හැමදාම මට වරදින්නේ මේ පැත්ත. ඇන්ගල් එක කපා ගන්න තමයි තියෙන්නේ. ඒකේ ගානට මේක කට් කරන චුට්ටක් දශමයක් වැඩිපුර තියලා ඇන්ගල් එක කපනවා. කරන්න ඕනේ මම සෙටින් කරගෙන එන්නද ඔයගලන්ට මේක පෙන්නන්න කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට දැන් පේනවා ඇති මගේ කට් එක හරියටම දැන් පේනවා ඇති. cute නේ?